වවුචර්ස් හම්බෙනවා, අම්මලා ගුරුතුමීලා අපි පොත්පත් දෙනවා, මේ ගොඩාක් දේවල් තියෙනවා නේද අපේ වටපිට ඉගෙන ගන්න දේවල්. හැබැයි අපි ඒවා හරියට ප්‍රයෝජනෙට ගන්න ඕනේ නේ. ඒතකොට අපි මේ හැමෝම එක්කහුව වෙලා ඔයගලන්ට හැම විදියටම උදව් කරන එක තමයි මේ බලාපොරොත්තුව. දැනුම එක්කහුව කරගන්න. මේ දැනුම කියන එක පොතපතෙන් විතරක් නෙමෙයි. ගුරුතුමී ආශ්‍රය කිරීමෙන්, ගුරුවරු ආශ්‍රය කිරීමෙන්, ඒ වගේම දෙමව්පියෝ ඇසුරු කිරීමෙන්, වැඩිහිටියෝ ඇසුරු කිරීමෙන්, යාළුවෝ ඇසුරු කිරීමෙන් අපිට එක්කහුව කරගන්න පුළුවන්. කඩවත බෞද්ධ විද්‍යාලයේ ආදරණීය දුවදරුවන් වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩින් ආයතනය වසර ගණනාවක් තිස්සේ අප පාසලේ දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වවුචර් පත් ලබා දෙනවා. මේ වසරේත් රටේ මෙච්චර ව්‍යසනයක් තිබියදීත් එතුමන්ලා විසින් අප පාසලේ දරුවන්ට අතන අපේ පාසලේ ඉන්නේ අඩු ආදායම්ලාභී දරුවෝ ඒ දරුවන් වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩින් ආයතනය මගින් ලබා දුන් මේ සත්ක්‍රියාව ඉතා අගය කොට සලකන අතර එම ආයතනය තවදවත් රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා යයි මම ප්‍රාර්ථනා කරනවා. සන්ෂයින් හෝල්ඩින්ස් ආයතනයට දළපිටිය ප්‍රාථමික විද්‍යාලයට අද තුන්වන අවුරුද්ද අපේ දරුවන්ට ශක්තියක් දීමට පැමිණියට ගොඩක් ස්තුතියි. මේ වගේ සමාජ සත්කාරක අපේ වගේ පාසල් වලට අපිට වඩා අඩු පහත් කරන අපේ පාසල් වලට ඒ සියල්ලන්ටම මේ වගේ සමාජ සත්කාර කිරීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ දිනපතා ගන්න ඔබතුමන්ලා මේ හැම වසරකම අප හාස්පල් බඳගෙන මේ වවුචර් පත් අපිට ලබා දීලා සිදු කරන්නේ. සන්ෂයින් හෝල්ඩින්ස් ආයතනයේ තියෙනවා සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆොර් ගුඩ් පදනම. මේ පදනම වලින් තමයි මේක හැම අවුරුද්දෙම ඔයගලන්ට මේ දායකත්වය දෙන්නේ ඔයගලන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන්නේ. මේ ලබා දෙන පුංචි දෙයින් ඔයගලන්ට සවියක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඔයගලගේ තියෙන ආර්ථික දුෂ්කරතා මැද්දේ දරුවන්ට ඊළඟ අවුරුද්දේ යම් සිද්ධියක් කරන්න මේක පිටුහලක් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.